The engine hums beneath the restless sky. Photographs go dark where I used to lie. I learned to count the minutes like a map. Every step a promise I would not unwrap. Faces pass like pages turn too fast. There's silence like a mirror I won't keep. ඉතින් කොහොමද හැමෝටම මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. You're watching my space in Europe channel. වීඩියෝ එකක් දාන්නේ නම් ගොඩක් කාලෙකින්. ඉතින් මේ වීඩියෝ එක අපි ගිය අවුරුද්දේ ලංකාවට ගියා. අපි මාස 5ක් ලංකාවේ හිටියා. ඉතින් ඒ ලංකාවට ගියපු වෙලාවේ අපි ගියා රිදීගම සෆාරි එකට. රිදීගම සෆාරි එක තියෙන්නේ හම්බන්තොට මගේ ගමේ. ඉතින් මගේ නම් ෆස්ට් ටයිම් නෙමෙයි මම රිදීගම සෆාරි දාපු මුල්ම කාලේ වගේ ගියා. හැබැයි ඊට වැඩිය නම් දැන් මේ සෆාරි එක සෑහෙන්න වෙනස්, හරිම ලස්සනයි, හරිම ලොකුයි. බලන්න සත්තු ගොඩාක් ඉන්නවා. ඒ දවස්වල නම් පොඩි ප්‍රමාණයක වගේ තමයි තිබුණේ. මෙතනට යද්දී එන්ට්‍රන්ස් ටිකට් එකක් තියෙනවා. මට දැන් ඒ ටිකට් එක ගානක් මතක නැහැ. එතකොට ඒගොල්ලන් අහනවා බස් එකේ යනවද එහෙම නැත්නම් ජිප් එකේ යනවද කියන එක. ජිප් එකට රුපියල් 5000ක් පේ කරන්න ඕනේ. ඉතින් අපි ජිප් එක තෝරගත්තා. මොකද අපිට ටිකක් නිදහසේ යන්න ඕන නිසා, පොඩි දෙන්නට නිදහසේ මේ ගමන එන්ජොයි කරන්න පුළුවන් නිසා මේ ජිප් එක තමයි හම්බුනේ. අපේ පොඩි දෙන්නටත් මේක තමයි යන්න ඕන කියලාත් කිව්වේ. එහෙනම් අපිත් එක්ක යමු රිදීගම සෆාරි හම්බන්තොට. අපිටද සර්ප්‍රයිස් එකක් හම්බුණා. ඒ තමයි ඩෝරාගේ බබාලව බලන්න පුළුවන් වුණා. සාමාන්‍ය ඒගොල්ලන්ව හැමදාම එළියට ගන්නේ නැහැලු. හැබැයි අද එයාලවත් එළියට අරන් තිබුණා. ඒ වගේම අද මීඩියා එකනොත් ඇවිල්ලා තිබ්බා ඩෝරාගේ බබාලව එළියට ගත්ත නිසා. ඉතින් එතනට මගේ පොඩි දෙන්නට පුළුවන් වුණා එයාලගේ වීඩියෝ ක්ලිප්ස් වලටත් ඉන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිම වෙනකම් බලන්නකෝ. ඒක බලන්න පුළුවන්. අපි දැන් ඉන්නේ ලයන්ස්ලා ඉන්න තැන. ලයන්ස්ලා ගොඩාක් හිටියා. ළඟටත් බලන්න පුළුවන් වුණා. Oh, look who's front.
අපේ පුතාට සාමාන්‍ය මෙහෙම ඇත්තටම සතු දකින්න එක ලොකු එක්ස්පීරියන්ස් එකක්. මොකද එයාගේ පළවෙනි සැරේ ලංකාවේ. මොකද එයා ලංකාවෙන් යද්දියට මාස 2යි. ඉතින් ඊට පස්සේ පළවෙනි සැරේ තමයි එයා ලංකාවට ආවේ. ඉතින් එයා මෙහෙම ඇත්තටම සතු දකින්නේ ගොඩාක් කාලෙකින්. ඒ කියන්නේ පළවෙනි වතාවට වගේ මේ වගේ ලොකු සතු දකින්නේ. ඉතින් එයාට මේ මුළු පාක් එකේ මේ මුළු ජර්නි එකම එයාට හරි දුකයි. අයි සත්තු මෙහෙම ඉන්නේ, සත්තුන් වෙයි මෙහෙම තියලා තියෙන්නේ. ඉතින් හැම වෙලේම එයාට හරි දුකයි. දැන් ඉස්සෙල්ලා ඔය මේ වීඩියෝ එක දැක්කේ අර මූව දෙන්නෙක් රණ්ඩු වෙනවා. ඉතින් ඒකත් මට මගේ ළඟට ඇවිල්ලා අහනවා මේ තියෙන්නේ මගේ ළඟට ඇවිල්ලා අහනවා ඇයි යාළුවා එහෙම රණ්ඩු උනේ? ඒ දෙනට රිදුනක් දන්නේ. මගේ දුව නම් අවුරුදු 4ක් ලංකාවේ ඉඳලානේ ගියේ. ඉතින් අපි පළවෙනි සැරේ සෆාරි එකට එනකොට එයත් ආවා. එතකොට නම් එයා ගොඩක් පුංචියට මං හිතන්නේ අවුරුදු 3මාරක් 4ක් විතර ඇති. නමුත් එයාට මතකයි යට මෙතනට ආව කියලා පොඩි ලාවට මතකයක් තියෙනවා. ඉතින් හැබැයි ඒ දෙන්නටම මෙච්චර සත්තු ගොඩක් ළඟට දැකපු පළවෙනි වතාව මේ. ඉතින් පුතාට ලංකාව පළවෙනි එක්ස්පීරියන්ස් එක. ඉතින් ඒ දෙන ගොඩාක් සතුටු වුණා. මං හිතනවා මෙතනට පොඩි කට්ටිය ආවහම එයාලා ගොඩාක් සතුටු වෙයි. පොඩි කට්ටිය විතරක් නෙමෙයි මට වුණත් අපිට වුණත් මං වුණත් ගොඩාක් එන්ජොයි කරා. මගේ අම්මත් එහෙමයි. ඉතින් හරිම ලස්සන තැනක් මේක. වඳුරා මොනරා කියන්නේ මම නම් පොඩි කාලේ ඉඳලම නිතරම දැක්ක සත්තු. අපේ ගමේ පාරවල් වල ගෙවල් වල නිතරම ඉන්න සත්තු. නමුත් අපේ පොඩි දෙන්නට නම් මිගලන්ව දැකලත් හරිම ලොකු දෙයක්, හරි පුදුමයි. ඉතින් මම පොඩි කාලේ හැදුනේ ඉතින් මිගලන් ඒ හැමදේම දැකලා. හැබැයි ඉතින් මේ දෙන්නගේ පොඩි කාලේ ගැන ඉතින් හරි දුකයි. මොකද මේගලන්ට ඉතින් මේ දේවල් නිතරම දකින්න හම්බ වෙන්නේ නැහැ. අපි දැන් ආවා ටයිගර්ස්ලා ඉන්න තැනට. හැබැයි ටයිගර්ස් නම් ගොඩාක් හිටියේ නැහැ. දෙන්නෙක් වගේ තමයි දැක්කේ. ඉතින් එතනින් ජිප් එක යන ටික ඉවරයි. ඕනේ නම් එළියටම ජිප් එක යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් බැහැලා මෙතන ඉන්න පොඩි පොඩි සතු ටික බලලා යන්නත් පුළුවන්. ඉතින් අපි තීරණය කරා මෙතනින් බහින්න.
ඇතුළට යනකන් දැනගෙන හිටියේ නෑ එච්චර ගොඩක් සත්තු මේක ඇතුළේ ඉන්නවා කියලා. ඒක නිසා අපි මෙතනින් බහින්න ගත්ත තීරණය හොඳම තීරණය කියලා හිතුණා. මේ දෙන නම් ගොඩාක් සතුටු වුණා. මොකද මේක ඇතුළේ ඉන්න පොඩි සත්තුන්ව අල්ලන්න, පෙට් කරන්න, කවන්න එහෙම දෙයක්ම කරන්න පුළුවන්. ඒක නිසා ඒව කරන්නත් ටිකට් ගන්න ඕනේ. මෙතනින් ඇතුළට ගිහිල්ලා මෙතන ටිකට් කවුන්ටර් එකක් තියෙනවා. එතනින් ටිකට්ස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඉන්න ස්ටාෆ් එක මාරම හෙල්ප්ෆුල්. හරිම හොඳ ස්ටාෆ් එකක් මෙතන ඉන්නේ. ඒක ගැන නම් කියන්නම ඕනේ. ඒ ස්ටාෆ් එක හරිම හොඳයි. මෙතනදී ගත්ත හොඳම එක්ස්පීරියන්ස් එක බලන්නකො කවුද ඉස්සරහට එන්නේ කියලා. එයාව ළඟට දකින්න තමයි මෙයාලට ලොකු ආසාවක් වුණාවක් තිබ්බේ. එයාව අල්ලන්න, එයාට කෑම කවන්න. ඉතින් අපි බලමු මේ කවුද කියලා. පුළුවන්. Alright. Okay, thank you. මම නම් පොඩි කාලේ ඉඳලා මගේ ජීවිතේ මම ඕන තරම් අලි දැකලා තියෙනවා. හැබැයි ඉතින් හැමදාම අලියෙක් දකිද්දී මාවත් ගොඩාක් එක්සයිටඩ්. මම මාරම ආසයි අලි දකින්න, අලි බලන්න. මේ දෙන්නට නම් ජීවිතේ පළවෙනි වතාව මේක. කවදාවත් අලියෙක් මෙච්චර ළඟින් දැකලවත් එහෙම අල්ලන්නවත් හම්බ වෙලා නැහැ. මට මේ දෙන අදටත් කතා වෙනවා අලියා ගැන විශේෂයෙන්. මේ දෙන්න ගත්ත හොඳම එක්ස්පීරියන්ස් එක කියලා කිව්වා. ඒ දෙන්න හරිම සතුටුයි. මට උනත් එහෙමයි. මොකද මම කිව්වා වගේ මං අලි දැකලා තියෙනවා මීට කලින් ඕන තරම්. පොඩි කාලේ ඉඳලා මගේ ගමේ අපි අලි දකිනවා හැම වෙලේම වගේ. හැබැයි මන් දන්නේ මමත් ඇත්තටම සෑහෙන කාලෙකින් මමත් අලියෙක්ව දැක්කේ. ඉතින් ඒ අත්දැකීම නම් කියන්න වචන නෑ. හරිම සතුටුයි. මට ගොඩාක් සතුටුයි විශේෂයෙන් මේ දෙන්නට අලි බලන්න පුළුවන් වෙච්ච එකට. Is it? අලියට කෑම කවලා ඊට පස්සේ තියෙනවා තව තැනක් මේ වගේ. මේක ඇතුලේ තියෙන්නේ ගොඩාක් පොඩි සත්තු ඉන්නේ මේක ඇතුලේ. ඉතින් මෙතනට ගිහිල්ලත් කෑම කවන්න, අල්ලන්න, පෙට් කරන්න පුළුවන්. නෑ මෙතන මේ වැඩ කරන කෙනා කිව්වා මේක ඇතුලේ කෑම කවන්න දෙන්නේ නැහැලු. හැබැයි අපේ පොඩි දෙන්නාට ඒගොල්ලන් දුන්නා කෑම කැවුවට කමක් නෑ කියලා කිව්වා. ඒ වෙලාවේ සාමාන්‍ය ගණන් කවන වෙලාව නිසා ඉතින් ඒගොල්ලන් කිව්වා දැන් කෑම කැවුවට ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් අපි පොඩි දෙන්නට ඒ chance එක හම්බ වුණා. ඒගොල්ලන්ටත් කෑම කවන්න. මෙතන අපි ගොඩාක් වෙලා හිටියා. මුලදී නම් මේ දෙන චුට්ටක් බය හිතුණා සත්තු අල්ලන්න. හැබැයි මේගොල්ලන් අතට ගත්තට පස්සේ ඊට පස්සේ ආයේ මෙයාලව බිමින් තිබ්බේ නැහැ. බලන්න කොච්චර හුරතල්ද කියලා. හරිම හොඳයි. ඒ කියන්නේ මේ සත්තු එහෙමත් හොඳට හැදෙලා ඉන්නවා. හොඳට හැදිච්ච සත්තු මොකද කියන දේ අහනවා. හරිම කීකරුයි. අතේ ඉන්න කිව්වොත් අතේ ඉන්නවා. කෑම කන්න කිව්වොත් කෑම කනවා. ඉතින් හරිම හොඳට කීකරුව හැදිච්ච සත්තු තමයි මෙතන ඉන්නේ. මෙයාලව අල්ලන්න පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නැහැ. මොකද මං කලින්ම ඇහුවා මේගලන්ට බෙහෙත් ගහලාද ඒ ඔක්කොම කරලාද තියෙන්නේ කියලා. ඉතින් මේ දේවල් ඒ හැම දෙයක්ම කරලා කිව්වා තියෙන. මොකද සමහරට මේ සත්තු උස්සද්දී අතේ තියන් ඉද්දී සීරින් වගේ දේවල් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒක හොඳ නෑ නේ වෙන එකත්. ඉතින් මං ඇහුවා යාළගෙන්. ඉතින් යාළකව ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඒක නිසා මෙයාලව ඉතින් හිතේ හැටියට හුරතල් කරන්න පුළුවන්. අපේ පුරි දෙන්න නම් මෙතනින් ගියේම නෑ. මේ දෙන මෙතනින් අයින් කරගන්න හරිය අමාරු වුණා. මෙතන ගොඩාක් වෙලා හිටියා. අපි මේ සෆාරි එක යන්න ගියපු දවසේ හොඳටම වැස්ස. ඒ කියන්නේ එදා විතරක් නෙමෙයි ඊට කලින් ඉඳලම හොඳටම වැස්ස. අර ලංකාවේ ලොකු වැස්සක් තිබ්බේ. මේ ඒ කාලේ ගත්ත වීඩියෝ එකක්. ඉතින් මේ වැස්සෙම තමයි මේ මුළු ගමනම අපි ගියේ. වැස්ස කියලා ඉතින් අපි හිම නැවතුනේ නෑ. තෙමිතෙමීම මේ මුළු ගමනම ගියා. නැත්තම් අපිට ඇත්තටම අපේ වෙලාව අපරාධ නිසා මොකද මේ සත්තුන්ව බලන්න සතුටෙක ඉන්න නැත්තම් අපිට වෙලාව අඩු වෙනවනේ. ඒක නිසා අපි වැස්සෙම තමයි මේ ගමන ඉවර කරේ.
ගොඩ වැස්ස ඉතින් හැමතැනම මඩ ඉතින් ඒ කිසිම දෙයක් අපි ගණන් ගත්තේ නැහැ. පොඩි දෙන්නත් එක ඔච්චර ගාණක් වුණෙත් නැහැ. ඉතින් මොකද අනිතක මේ වගේ මඩ ඔය හැමදේම තියෙන ලංකාව විතරයි. ඉතින් ඒගොල්ලන්තුත් ඒ මඩත් එක්කම සතුත් එක්ක මේ වැස්සේ ඉතින් මේ මුළු ගමනම ගියේ එහෙමයි. අපිට සපෝට් එකට ආපු ඒ ස්ටාෆ් එකේ එක්කෙනා හරිම හොඳයි. මොකද ඉතින් මේගොල්ලන් කියන විදිහට සත්තුන්ව අතර දුන්නා. කියන තැන් වලට එක්කන් ගියා. ඉතින් හරි ඉවසීමෙන් කිසිම කලබලයක් නැතුව මේගොල්ලන්ට සත්තු පෙන්නුවා ඒ ස්ටාෆ් එකේ එක්කෙනා. ඉතින් හරිම හොඳයි. අතර මෙතන ස්ටාෆ් එක හරිම හෙල්ප්ෆුල්. මේ යාළුවා නම් අපේ පුතා එක්කම තමයි හිටියේ. පුතා යන තැනට එනවා. පුතාගේ පස්සෙන් ඉස්සරහින් හිටියා. මෙයාත් අපේ පුතාත් හරි ආදරේ යාට. එයාව දාලා ආවෙත් හරි දුකින්. මොකද ඇත්තටම කියන දේ අහනවා. ඒක නිසා මෙයාත් එක්කම හිටියා. මෙයාගේ හොඳ යාළුවෙක් වගේ හිටියා එතන. ඒ දෙන්නා අක්කා නම් මේ හාවන්ට ගොඩාක් ඇබ්බැහි වෙලා වගේ හිටියේ. එයා නම් ආස හිතුනේ මේගලන්ට. එයා මෙයාව නම් බිමින් තිබ්බෙම නෑ. එතන දෙතුන් දෙනෙක් හිටියා. එකෙන් එක්කෙනා මාරුවෙන් මාරුවට උස්සගෙනම තමයි හිටියේ. දැනුත් කියනවා අපි හාවෙක් අරන් හදාගමු කියලා. හරිම ආදරෙන් හිටියා. අපි පුතාට නම් හාව එච්චරම හරි ගියේ නෑ. හැබැයි අපි දුව නම් හාවට ගොඩාක් ආසයාවෙන් ආදරෙන් එයාව අල්ලගෙන හිටියා. එතන හිටපු හැම ගොඩාක් වෙලාවටම වගේ හාව අතේ තියාගෙනම තමයි හිටියේ. Aneh, pau boleh kalah hari. I love you, rabbit. You're so cute, rabbit. Come, come. Come. Go. Go inside
no. දැන් නම් මේ වීඩියෝස් බලද්දී හරිම දුකයි. මොකද අපි ලංකාවට ගිය අවුරුදු 6මාරකට විතර පස්සේ. ඉතින් ඒ ගිහිල්ලා මේ දෙන්න ගොඩාක් සතුටු වුණා. ගොඩාක්ම සතුටු වුණා. මාස 5ක් විතර අපි ලංකාවේ හිටියා. ඉතින් ඒ කාලේ ගැන මතක් වෙද්දී දැන් හරිම දුකයි. මොකද මම මේ වීඩියෝස් දකිනකොට මේ දෙන්න කොච්චර සතුටින් හිටියද කියන එක හිතද්දී ඇත්තටම හරි දුකයි. මොකද මෙහි ඉතින් මේ වගේ දේවල් දකින්න හම්බෙන්නේ නැති නිසා කොහොම හරි ඉතින් ඒගොල්ලන් ගොඩාක් සතුටු වුණා. අපේ පොඩි දෙන්න ගොඩාක් සතුටු වුණා. ඉතින් මට ඒකට ගොඩාක් සතුටුයි. තවමත් මේ ලංකාවේ මේ ලස්සන මෙමරිස් ගැන තවමත් කියනවා ඒගොල්ලන්. ඉතින් එයාට මේ මෙමරිස් එකතු කරන්න පුළුවන් වෙච්ච එක ගැන නම් ගොඩාක් සතුටුයි. Good job, Zivan. Good job. And then that. ඊට පස්සේ අපි ආව මේ බර්ඩ්ස් ලව බලන්න. ඉතින් මේගලන්ව අතට ගන්න මේ විදියට තියාගෙන ඉන්න පුළුවන්. මං හිතුවේ අපි පොතා යව ගනී කියලා. දුවනම් අවුලක් නෑ. එයා බය වුණේ නෑ. මෙයා නම් පොඩ්ඩක්වත් කැමතුනේ නෑ මෙතනට එන්න පුතා. හැබැයි අර ට්‍රැෆික් එක්කන එයාගේ ඔළුවට අතනකොට එයා ඉතින් නිකන් හිටියා. ඉතින් මමත් සතුටු නැතුව හිටියේ. හැබැයි එයාට හරි ගියේ නෑ ඒක. එයා ඇඬුවා හොඳටම. හැබැයි ඉතින් මං කිව්වා ඉතින් ආයෙ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බ වෙන්නේ නැහැ ඉතින් චුට්ටක් ඉන්න කියලා. අපි දුවනම් හරි ආසාවෙන් මේ වැඩේ කරේ. හරි ආසාවෙන් එයා හිටියා. නැකනේ දෙයා අඬනවා. නමුත් ඉතින් ඒ කියන්නේ අර කෑම කද්දි චුට්ටක් අර ඇනෙනවා වගේනේ. ඉතින් එයා හිතන් ඉන්නේ ඒගොල්ලන් කොටනවා කියලා. ඉතින් ඒගොල්ලන් කොටන්නේ නැහැ. ඇත්තටම ඒගොල්ලන් හරි හොඳයි කියන දේ අහනවා. කොටන්නේ නැහැ. යාළුවා ඉතින් හරි ෂෝක් එහෙම මේ ඒගොල්ලන් ඉතින් නිකන් ඉන්නවා. ඉතින් කෑම දැම්මොත් ඒ කෑම කාලා ඉතින් ඒගොල්ලන් පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ අපි ආව මෙතනට තවත් කුරුළු ටිකක් ඉන්න තැනක්. මෙතනත් හරි ෂෝක්. ඉතින් එයාටත් කවන්න පුළුවන් මෙතනත්.
ඉතින් දැන් අපි මේ යන්නේ මම අර වීඩියෝ එකේ මුලින්ම කිව්වා වගේ ඩෝරාගේ බබාලව බලන්න. ඩෝරාගේ බබාලව සාමාන්‍යයෙන්ම නිතරම එළියට දාන්නේ නැහැලු. හැබැයි අද එළියට දාලා තිබුණා. ඒ කියන්නේ අපි ගියපු දවසේ අපි එහෙම දැනගෙන ගියේ නෑ. හැබැයි ඒකත් කොහොම හරි අපිට chance එක හම්බ වුණා. අපි ඇතුළට යද්දිත් එයාලව බලන්න ගොඩාක් සෙනඟ හිටියා. අපි දන්නේ නෑ අද එයාලව පෙන්නනවා කියලා. අපි කුරුල්ලෝ බලලා අපි එළියට ගියා. එතකොට මේන් එන්ට්‍රන්ස් එකෙන් කිව්වා ඩෝරාගේ බබාලව එළියට දාලා තියෙන්නේ. දැන් ගියොත් බලා ගන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අපි ආවා ආයෙත් මෙතෙන්ට. ඉතින් දැක්ක නේද මේ ගොඩක් සෙනඟ හිටියේ ඒ වෙලාවේ. මේ දෙන්නට මේ පැටව් එක්ක ෆොටෝස් ගන්න ඕන කියලාත් කිව්වා. ඉතින් මම එතනින් ඇහුවම කිව්වා අද මීඩියා එකෙන් ඇවිල්ලා තියෙන්නේ මීඩියා එකේ වැඩි ඉවුණාට පස්සේ ෆොටෝස් ගන්න පුළුවන් කියලා. ඉතින් මොකද ඊට කලිනුත් එතන කට්ටිය ඇතුළට ගිහලා ෆොටෝස් ගත්ත මම දැක්කා. ඒක නිසා ඉතින් දැන් මේ වෙලාවේ මීඩියා එකෙන් ඇවිල්ලා තියෙන නිසා මීඩියා එකෙන් ඇවිල්ලා තිබ්බෙත් මේ පැටව් එක එළියට දාලා තියෙන නිසා ඒක නිවුස් එකට දෙන්න. ඉතින් කොහොම හරි මෙතන හිටපු සෙනඟට කිව්වා එළියට යන්න කියලා. මොකද මේගොල්ලන්ගේ වීඩියෝස් ටික ගන්න ඕන නිසා මීඩියා එකට. එතකොට අපි පොඩි දෙන්න හිටියේ බෙන්ච් එක උඩ. එතන එක්කෙනෙක් කවුරු කිව්වා මේ අර පොඩි දෙන්නව ගන්න වීඩියෝස් වලට කියලා. මේ ඒකට තමයි බලාගෙන ඉන්නේ. No. Touch. Ya Petri යන්න හදන්නේ යා. මාරු නම් ඉනික නික. ඔයා කිට්ටුවේ. ඔයා දැරට කිට්ටුවේ. පුතාලා දෙන්න ළඟට එන්න පුතේ. Ask them to touch her. Touch him. Oh. දැන් හරියන්නේ නැහැ වෙන කෙනෙක් ගන්න. එයා බයි. මොනක් බලුවා? Oh. හැබැයි මම දන්නේ නෑ මේ නිවුස් එක ගියාද නැද්ද කියන එක. මොකද මේ දවසින් පස්සේ දවසේ තමයි ලංකාවේ ලොකු ගම් වතුර නාය පටන් ගත්තේ. ඉතින් ඊට පස්සේ මම දන්නේ නෑ මේ නිවුස් එක දාන්න පුළුවන් වුණාද කියන එක. කොහොම හරි අපි පොඩි දෙන්නට මේ පැටව් ටික අල්ලන්න පුළුවන් වුණා. ඒ සිංහ පැටව් ටිකත් බලලා අපි මෙයාවත් අන්තිමටම බලලා අපි දැන් යනවා එක්සිට් එකට. එක්සිට් එකට යන්න තියෙන පාර නම් හරිම ලස්සනයි. මම මාරම ආසයි මේක ඇතුළේ තියෙන මේ පරිසරයට. හරිම ලස්සන ලැන්ඩ්ස්කේපින් ටිකක් තියෙන්නේ. හරිම ලස්සනයි. මේක ඇතුළේ ඕන තරම් වෙලා ඇවිද ඉන්න පුළුවන්. මේක ඇතුලේ රෙස්ටොරන්ට්ස් එහෙමත් තියෙනවා. එක්සිට් එකට යන තැන කඩවල් තියෙනවා. එතනින් ඕනනම් කන්න බොන්නත් පුළුවන්. අපිත් යද්දි කාලා බීලා තමයි ගියේ. මොකද ගොඩාක් මහන්සි ගොඩාක් ඇවිද්දා. ඒක නිසා අපේ අම්මටත් ගොඩාක් මහන්සි වෙලා හිටියේ. ඉතින් හරිම ලස්සන ගමනක් අපි අද ආවේ. ඉතින් මම හරි සතුටුයි මේ ගමන ආවට. මොකද පොඩි දෙන්න ගොඩාක් සතුටු වුණා සත්තුන්ව බලලා. සහ මේ ඇතුළේ තියෙන පරිසරය. ඒ දෙන්න ගොඩාක් ආස වුණා මේ ඇතුළේ තියෙන පරිසරයට. ඉතින් මේ වගේ ලස්සන ගස් එහෙම හදලා ඉතින් ඒ වගේ තැනක් අපිට ආයෙත් දකින්න හම්බ වෙන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා හරිම ලස්සන ගමනක් මේක. ඉතින් මෙතනින් තමයි එක්සිට් එක තියෙන්නේ. මේ දිගටම තියෙන කඩවල්. එතනින් කාල් බීලා යන්නත් පුළුවන්. ඉතින් මම හැමෝටම කියනවා
මේ තියෙන්නේ යන්න ඕන තැනක් රිදීගම සෆාරි හම්බන්තොට පිටරට ඉන්න අය හරි ලංකාවේ ඉන්න අය හරි එන්න ඕන තැනක්. ඉතින් අනිවාර්යයෙන්ම එන්න ඇවිල්ලා බලන්න. මෙතන සත්තු කොටු කරලා නැහැ. ඒගොල්ලන්ව කුඩු කරලා නැහැ. ඒගොල්ලන් නිදහසේ ඉන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බබාලවත් අරන් එන්න. ඒගොල්ලන් ගොඩාක් සතුටු වෙයි, එන්ජොයි කරයි. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. මම ගිහින් එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. ciao ciao.